මේ ඔක්කොම ගිහින් තියෙන්නේ. මේ ටික මං එනකොට ගිහිල්ලා තිබුණේ නැහැ. මෙච්චර හොඳට. කියන්නේ අර වොෂ්රූම් টয়ලට් එහෙම ඇදලා. ඉතින් මේ ලයිට් කණුවක් ඇතුලේ තිබ්බේ උඩ ඔළුව විතරයි පෙනුනේ. ඉතින් උඩ නගින්න ඕනේ. ඔව් ඉතින් මං එනකොට මේ ගිහින් තිබුණේ නෑ යකෝ මට තියෙන කරුම කියන්නේ ඒකනේ. නෑ මේ පාර විතරයි මේ ගල් ටික මෙහෙට ඇවිල්ලා තිබුණේ නෑ. එහෙමයි ඉතින් අපි එනවා. ඇති ඔයින් ගියා බං. මෝඩකම තමයි ඉතින් අපේ මෙහෙට වයින් නැතුණා අර පැත්තේ යට වෙනවා නේ කොළොන් පැත්තේ. මේ ටික ඇවිල්ලා තිබුණේ නෑ. ඊට පස්සේ දුවන ආවා. මේ මඩක් ගේ ආයෙත් එයිද නැහැ බං. අඩෝ පව් බං මේ ටික අඩෝ මිනිස්සු හරි බං අපි වැරදි ඒ වෙලාවේ කියලා ගන්න අයියා තෙල් ගහන්නද යන්නේ නෑ බයික් එකේ ගෙනාවා මෙතනින් ගෙනියන්න ලෑස්ති එහා පැත්තට අම්මා එහෙමද මාත් මේ පල්ලෙහා රීවිල් එකේ තියෙන ඒක ගන්න යන්නේ ඔයා කියන්නේ මම මේ පාරේ උඩහට මොකුත් වාහනයක්වත් එන්නේ නෑ නැද්ද එතනින් එන්න අතනින් මෙහාට ගිය හැකි මම මෙතනින් යනකොට මේ ටික ඇවිල්ලා නෑ මේක අස්සෙන් ගියා අයියා එහෙමද ඒක මිනිස්සු එපා කිව්වා කීයට විතරද කිව්වා මං ගියා හරියටම සිකුරාදා මෙහෙන් යනකොට උදේ 8ට ඒ වෙලාවේ එතකොට ආන් අච්චරයි අම්මා දැන් ඕක මෙච්චරක් විතර බහැලා ඔව් මං එතනින් පැනලා ආවේ ඔව් මෙච්චරක් විතර බහැලා තිබ්බා මිනිස්සු එපා කිව්වා අපි මෝඩයි ඉතින් නේ ඉඩක් තිබ්බා ඔව් අපි මෝඩයි ඉතින් අහුලා නා මොකද ගන්න මේ උස්සලා තමයි ගන්න වෙන්නේ දෙකන උස්සලා ගන්න ඕනේ වෙන ක්‍රමයක්වත් නැහැ නේ අර පැත්තේ නේ අපි මාත් මේ ට්‍රීවිල් එක ගන්න යන්නේ අහින් එනම්කෝ මම ගවිලා කියනවා එපා පදින්ටි කරවන්න කියලා බලපියක පොඩි පිටි දැන් මේ පස් කත්තා ගන්න ඔක්කොම අඩෝ ඇඟ හිර වැටුණා තමයි ඉතින් මේක ආව නම් අපි කොහෙද ගන්නද මං යට වෙලා එහෙනම් අපි අරහෙන් එද්දි මිනිස්සු එන්නේ අපිට පල්ලෙන් බහැලා දැන් අර කේනවා තමයි අර ගල් මතුවලා තිබුණේ නේද උඩ මට මේ ටිකත් යයි අනේ අන්දරන් අපි මහා මෝඩයි නේ බං මෝඩකම එදායින්වත් ඉගෙන ගත්තොත් හොඳයි නෑ චමිලි බොරු නෙවෙයි අර අපි ඉතින් බය නැති එකයි ගැම්මයි ඉඳලා එනවා දැන් උඹාවත් වෙනවා එහෙම දෙයක් නෙවෙයි මං කි මේක හරියටම මං එනකොට අඩි 5ක් බහැලා තිබ්බේ හරිද ඔතනින් මං පැනලා ආවේකෝ කොහොමද මීට හපන් ඔව් මං ගියා අරුත් එක්ක දැනුත් ආයි බං කොහෙන් යන්නද දන්නද ඉතින් මේ ඔක්කොම පන්තරයි ඒ ටික ඔක්කොම ගිහිල්ලා තිබ්බේ ඒ ඔක්කොම අයින් කරමු ඉතින් යනවා තාම යනවා වතුර එන්නේ ඉතින් මෙතනින් පැනලා නේ බං මං ආවේ කාට කියන්නද හරි මිනිස්සු හරි දැන් කරන්න දෙයක් නැහැ ඉතින් මං අරුගෙන් ඔබ පව් කරලා දිනවද කියලා ඊට පස්සේ ආවෙද ඒක දිගටම යනවා උස්සලා තමයි කොල්ල ගන්න වෙන්නේ මේ පැත්තෙන් කොහොමද බෑන්නේ ඔව් ශාමිල ආපේ කොහොඳයි ඉතින් මම ඇස් දෙකෙන්ම දැකගත්තා ඒත්